සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මාස ගානක් රස්තිය අදින ඔයාලට විදේශගත වෙන්න අවශ්‍ය බැංකු ණය දවස් 3ක් ඇතුළත ස්ථාන 3කට ගිහිල්ලා හරියටම බැංකු ණය ලබා ගන්න ආකාරය තමයි. ඉතින් මේක People Bank එකෙන්, NDB Bank එකෙන්, එතකොට BOC එකෙන් ඔයාලට ඕන බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ People Bank එක. මොකද මම People Bank එකට ගිහිල්ලා ඒක මැනේජර් හම්බෙලා තමයි මේ තොරතුරු හොයාගත්තේ. ඉතින් ඊටා විශ්වාසයෙන් යුතුව මම කියනවා ඔයාලා මාස ගණන් රස්තිය අදු නොවි ඔයාලට පුළුවන් දවස් 3න් ස්ථාන 3කට ගිහිල්ලා ඔයාලට විදේශගත වීමට අවශ්‍ය බැංකු ණය පහසුකම් ලබා ගන්න. ඉතින් රුපියල් ලක්ෂ 10ක් දක්වා People Bank එකෙන් විදේශගත වීමට අවශ්‍ය ණය දෙනවා. ඒ කියන්නේ රුමේනියාවට රුපියල් ලක්ෂ 10ක් දෙනවා කියලා තමයි මැනේජර් මහත්තයා මම ඇහුවාම කිව්වේ. ඉතින් ඔයාලා යන රට අනුව ඒ මුදල වෙනස් වෙනවා. ඉතින් හරියටම මං කියලා දෙනවද ඔයාලා කොහොමද මාස ගාණක් පාර රස්තිය අද වෙන්නේ නැතුව දවස් 3ක් ඇතුළත ඔයාලට විදේශගත වීමට අවශ්‍ය බැංකු ණය පහසුකම කිසිම ඒ කියන්නේ ඉඩමේ ඔප්පුවක්වත් කිසිම දෙයක් නැතුව ඔයාලගේ පාස්පෝර්ට් එකයි ඒජන්සි එකේ ලියුමකුයි අරගෙන කොහොමද ඔයාලගේ බැංකු ණය පහසුකම් සලසා ගන්න කියලා මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් මුලින්ම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඔයාලට ඇත්තටම ඕමනාවක් තියෙනවා නම් මේ වීඩියෝ එක මගහරින්න නැතුව ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකේ මම සරලව පියවර 4කින් දවස් 3ක් ඇතුළත ස්ථාන 3කට ගිහිල්ලා ඔයාලගේ බැංකු ණය පහසුකම් දවස් 3ෙන් සලසා ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම හරියටම කියලා දෙනවා. දැනට ලංකාවේ තියෙන පහසුම සහ ලේසිම බැංකු ණය ගන්න ක්‍රමය තමයි මේ ක්‍රමය. ඉතින් මේක මම හොයාගන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. අනිවාර්යෙන් ඔයාලට කවුරුවත් කියලා දෙන්න සුපිරිම ක්‍රමයක් තමයි මේක නීත්‍යානුකූලව. ඉතින් මේ ක්‍රමය ඔයාලට වටිනවා. අවධානයෙන් වීඩියෝ එක අහගෙන ඉන්න. පොතකුයි පෑනකුයි පුළුවන් නම් ළඟට අරගෙන මම මේ කියන තොරතුරු හරිම විදිහට සටහන් කරලා ඒ විදිහට කරන්න. අනිවාර්යෙන් දවස් 3යි ස්ථාන 3කට විතරයි යන්න තියෙන්නේ. බොරුවට මාස ගණන් හැමතැනම රටවටේ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. එහෙනම් අපි බලමු පළවෙනි පියවර මොකක්ද කියලා මේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනේ ඔයාලා රට යන්න තෝරාගත්ත ඒජන්සි එකට. ඔයා යන්න ඒජන්සි එකට පළවෙනි දවසේ ඒජන්සි එකට ගිහිල්ලා මම මේ කියන ලියකියවිලි ටික අනිවාර්යෙන් ගන්න. ඒ කියන්නේ ඔන්න පළවෙනි පාරට ඒජන්සියට යන්න ඕනේ. ඒජන්සියට ගිහිල්ලා ඔයා ඒ ඒජන්සියෙන් ගන්න ඕනේ ඔයාගේ විදේශගත වීමට අවශ්‍ය වෙන සම්පූර්ණ වියදම පිළිබඳව estimate letter එකක් ගන්න ඕනේ. estimate letter එකක් කියන්නේ ඒ කියන්නේ ඔයාලගේ සම්පූර්ණ වියදම ඇස්තමේන්තු කරලා ලියුමක් ගන්න ඕනේ ඔයාලගේ ඒජන්සි එකට ගිහිල්ලා. ඉතින් මේ ලියුම විතරක් නෙමෙයි තව ඩොකියුමන්ට් ටිකක් තියෙනවා ගන්න. මම ඒ ටික කියන්නම්. ඔයාලා ඉතින් අවධානයෙන් මේ වීඩියෝ එක අහගෙන ඉන්න. මුලින්ම ඒජන්සියට යන්න ඕනේ. ගිහිල්ලා estimate letter එකක් ගන්න ඕනේ. ඉතින් ඔයාලගේ සම්පූර්ණ යන වියදම ඇස්තමේන්තු කරලා ඔයාලා ලියුමක් ගන්න ඕනේ ඒජන්සි එකකින්. මට මෙන්න මෙච්චරක් යනවා කියලා. හැබැයි ඔයා මේ ලියුම ගන්නකොට අනිවාර්යෙන් ඔයා ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ SLBFP ඒ කියන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇඩ්‍රස් කරලා තමයි ඔයා මෙන්න මේ ලියුම ගන්න ඕනේ. එතකොට ඔයාට මේ ලියුම විතරක් මදි. ඒ කියන්නේ ඔයා මේ ලියුම ගන්නකොට අනිවාර්යෙන් ලියුම් දෙකක් ඉල්ල ගන්න ඕනේ ඒජන්සි එකකින් කතා කරලා. ඔයා ලියුම් දෙකක් ඉල්ල ගන්න ඕනේ. ඒකෙන් එක ලියුමක් ඇඩ්‍රස් කරන්න ඕනේ SLBFP ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඔයා අනිත් ලියුම ඇඩ්‍රස් කරන්න ඕනේ ඔයා ණය ලබා ගන්න යන බැංකුවට. ඒ කියන්නේ මම නම් රෙකමන්ඩ් කරන්නේ People Bank එක. මොකද People Bank එකේ තමයි ලේසිම සහ පහසුම ඩොකියුමන්ට් අඩුම අවම ලියකියවිලි භාවිතා කරලා ඔයාලට ණය ගන්න පුළුවන් People Bank එකකින්. හරිද? ඉතින් ඔයාලා People Bank එකට ඇඩ්‍රස් කරලා මම උදාහරණයක් විදිහට ගන්නම් People Bank එක. ඔයාලා People Bank එක නැත්තම් ඔයාලා කැමති විදිහට ඔයාලට කැමති බැංකුවකින් ගන්න ඒ කියන්නේ ඔයාලා ණය ගන්න බැංකුවට ඇඩ්‍රස් කරලා තව ලෙටර් එකක් ගන්න ඕනේ estimate letter එක. ඉතින් ඔන්න දැන් ඒජන්සියට ගියා estimate letter දෙකයි. පළවෙනි එක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇඩ්‍රස් කරලා ගත්තා. ඊළඟ එක ඔයාලා ණය ගන්න යන බැංකුවට ඇඩ්‍රස් කරලා ඔන්න estimate letter දෙකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ රට ඒ කියන්නේ විදේශගත වීමට ගත වෙන මුළු වියදම විදේශගත වීමට වැය වෙන මුළු වියදම ඇස්තමේන්තු කරලා ඔයාලා ලියුම් දෙකක් ගන්න ඕනේ. එකක් ඔයාලා ණය ගන්න බැංකුවට, අනිත් එක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. හරි. ඔන්න ඔයාලා දැන් ওই ලියුම් දෙක ගත්ත ඒජන්සියට ගිහිල්ලා ওই ලියුම් දෙක විතරක් නෙමෙයි ඒජන්සියෙන් තව ගන්න ඕනේ ලියුම් ටිකක් තියෙනවා මෙන්න මේකේ. ඔයාලා බලන්න බියුරෝ ගෙවන ලද රිසිට් පට හෝ පිටපතක්.
ඒ කියන්නේ ඒක ඒජන්සියෙන් ගන්න පුළුවන්. ඒක හම්බෙන්න ඔයා પાස්පෝර්ට් එක හදුවට පස්සේ බියුරෝ ගෙවන ලද රිසිට් පත හෝ පිටපතක්. දැන් අර ඇස්ටිමේට් ලෙටර් දෙකට අමතරව මෙන්න මේ ලියවිලිටි ටික තමයි ඔයා ගන්න ඕනේ. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බාර දෙන්න නම් ඔයාගේ ඒජන්සියෙන් ඇස්ටිමේට් දාර මං ඉස්සෙල්ලා කිව්වනේ ඇස්ටිමේට් කළා ලියුම් දෙකක් ගන්න ඕනේ කියලා. ඒ ලියුම් දෙකට අමතරව තමයි මේ ලියවිලිටි ටික ඔයා ගන්න ඕනේ. බියුරෝ ගෙවන ලද රිසිට් පත හෝ පිටපතක්. අනිත් එක තමයි ජොබ් ඕඩර් නම්බර් එක. මේක ඒජන්සියෙන් දෙනවා. ඒජන්සියෙන් ඉල්ලුවාට පස්සේ ඔයාලට මේ නම්බර් එක ගන්න පුළුවන් ජොබ් ඕඩර් නම්බර් එක. ඉතින් බියුරෝ ගෙවන ලද රිසිට් පතයි ජොබ් ඕඩර් නම්බර් එකයි ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් ඒජන්සියට එකපාරයි යන්න ඕනේ. මොකද ඒජන්සියට දවස් 2-3 යන්න ඕනේ නැහැ. මේ ලියවිලිටි ටික හරියට හදාගන්න එක දවසින් ඒජන්සියට ගිහිල්ලා හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ඒජන්සියෙන් ඉල්ලීමක් කරන්න ඕන ලියුමක් දීලා විදේශගත වන ආයතනය රෙජිස්ටර් කරන ලෙස රැකියා ඒජන්සියෙන් ඉල්ලීමක් කර. ඒ කියන්නේ ඔයා විදේශගත වන ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් කරන ලෙස රැකියා ඒජන්සියෙන් ඉල්ලීමක් කර ඒ තහවුරු කරලා ලියුමක් දෙන්න ඕනේ ඒජන්සියට. එතකොට ඒජන්සියෙන් ඒ වැඩේ කරනවා. ඔයාලට දැන් ඔන්න ආයෙ අහගන්න මුලින්ම ඔයා ඒජන්සියට යන්න. ඒජන්සියට ගිහිල්ලා ඔයා ගන්න ඕනේ ඔයාගේ විදේශගත වීමට අවශ්‍ය වෙන මුළු වියදම, ඒ කියන්නේ වැය වෙන මුළු වියදම ඇස්ටිමේට් කරලා ලෙටර් දෙකක් ගන්න ඕනේ. එකක් විදේශ සේවා නියුක්ති කාර්යාලයට ඇඩ්‍රස් කරලා ගන්න ඕනේ. අනිත් එක ඔයා ණය ගන්න බැංකුවට ඇඩ්‍රස් කරලා ගන්න ඕනේ. මේ ලියුම් දෙක ඒ ලියුම් දෙකයි. ඊට පස්සේ ඔයා බියුරෝ ගෙවන ලද රිසිට් පත හෝ පිටපතක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉල්ල ගන්න ඕනේ ජොබ් ඕඩර් නම්බර් එක. ඒක ඒජන්සියෙන් දෙනවා. ජොබ් ඕඩර් නම්බර් එක ඉල්ල ගන්න. ඊට පස්සේ ඔයා ඒජන්සි එක ලියුමක් දෙන්න ඕනේ විදේශගත වන ආයතනය. ඒ කියන්නේ ඔයා විදේශගත වන ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් කරන ලෙස ඉල්ලලා ඔයා දෙන්න ඕනේ ඒජන්සි එක ලියුමක්. ඊට පස්සේ දීලා ඒක තහවුරු කරගෙන ඒකේ පිටපතකුත් ඒජන්සි එකෙන් ගන්න ඕනේ. ඒජන්සි එකෙන් ගන්න තියෙන්නේ මෙන්න මේ කියන ડોකියුමන්ට් ටික විතරයි. ඔයා පළවෙනි දවසේ ඒජන්සි එකට ගිහිල්ලා මෙන්න මේ කියන ડોකියුමන්ට් ටික ඔයාගේ අතට ගන්න. ඔයාගේ අතට අරගෙන ඔයා ඊළඟ පාර යන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නාරා හේන්පිට. ඒ යන්න කලින් මෙන්න මේ ටික අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ. දැන් අර ඒජන්සි එකෙන් ගත්තනේ ඔයා ලියුමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇඩ්‍රස් කරලා අන්න ඒ ලියුමයි ඔයාගේ පාස්පෝර්ට් එකේ පිටපතයි වර්ක් පර්මිට් එකේ පිටපතයි ඇග්‍රීමන්ට් එකේ පිටපතයි කියන්නේ ඔයාගේ ගමේ ග්‍රාම සේවක මහත්තයාගෙන් ගන්න ග්‍රාම සේවක සහතිකයක් ඒකෙත් පිටපතක් ඔයා ඔරිජිනල් එක ඔයාගේ ළඟ තියාගන්න. පාස්පෝර්ට් එකේ පිටපතයි වර්ක් පර්මිට් එකේ පිටපතයි ඇග්‍රීමන්ට් එකේ පිටපතයි ග්‍රාම සේවා සහතිකයක් ගන්න. ඒකේ පිටපතක් විතරක් ඔයා බාර දෙන්න ඕනේ. ඒකේ පිටපතකුයි ඒජන්සියෙන් ලබා දෙන ඉල්ලීම් ලිපිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයකට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒජන්සියෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇඩ්‍රස් කරලා දුන්න ලියුමයි මෙන්න මේ ඩිස්ප්ලේ එකේ දාලා තිනවා. ඔයාලට දැන් ඔය වීඩියෝ එකේ දාන මෙන්න මේ පාස්පෝර්ට් එකේ පිටපතයි වර්ක් පර්මිට් එකේ පිටපතයි ඇග්‍රීමන්ට් එකේ පිටපතයි ග්‍රාම සේවා සහතිකයේ පිටපතයි ඔන්න ඔය කියන ලියවිලිටි ටික ඔයා යන්න ඕනේ නාරාහෙන් පිට තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෙඩ් ඔෆිස් එක නෙමෙයි ඒක තියෙන්නේ කොල්ලුපිටියනේ. නාරාහෙන් පිටව Google එකේ සර්ච් කරලා බලන්න තියෙනවා මෙන්න මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුපසාධක වෙන මේකකයක් තියෙනවා. ඒකට කියන්නේ වෙල්ෆෙයාර් ඔෆිස් එක. වෙල්ෆෙයාර් ඔෆිස් එකට ගිහිල්ලා තමයි ඔයා බාර දෙන්න ඕනේ මං අර ඉස්සෙල්ලා කිව්ව ලීකිවිල්ල ටික. ඊට පස්සේ ඒජන්සියෙන් ලබාගත් ඇස්ටිමේට් ලිපිය පිටපතක් හා ලෝන් පහසුකම ලබා දෙන ලෙස ඉල්ලන ලිපිය මහජන බැංකුවට ඇඩ්‍රස් කරලා ලබා දෙන්න ඕනේ. දැන් ඔයා මුලින්ම ඒජන්සියට ගිහිල්ලා ගත්තනේ ඇස්ටිමේට් ලෙටර් දෙකක්. එකක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇඩ්‍රස් කරලා ගත්තා. අනිත් එක ඔයා ලෝන් එක ගන්න බැංකුවට ඇඩ්‍රස් කරලා ගත්තා. දැන් ඔයා මේ ටික විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා අර මං ඉස්සෙල්ලා කිව්ව ලියවිලි ටික බාර දීලා ඊට පස්සේ ඔයා ඒකෙන් දෙන ලියවිලි ටිකත් අරගෙන ඔයා යන්න ඕනේ බැංකුවට. ඔයා බැංකුවට ගිහිල්ලා කියනවා ලෝන් එක ගන්න බැංකුවට ගිහිල්ලා බාර දෙන්න ඕනේ.
අන්න අර ඒජන්සියෙන් ඔයා ගත්තනේ බැංකුවට ඇඩ්‍රස් කරලා එස්ටිමේට් ලෙටර් එක. අන්න ඒක බාර දෙන්න ඕනේ බැංකුවට. ඊට පස්සේ ඒක බාර දුන්නාට පස්සේ ඔන්න හතරවෙනි පියවර තමයි සකස් කරගස් ලියකියවිලි විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඒ කියන්නේ නාරාහෙන්පිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබ සාධක ඒකකය. ඒ කියන්නේ වෙල්පෙයාර් බ්‍රාන්ච් එකට තමයි ඔය යන්න ඕනේ. විදේශ සේවා කාර්යාංශයේ හෙඩ් ඔෆිස් එකට නෙමෙයි. ඔය යන්න ඕනේ විදේශ සේවා කාර්යාංශයේ නාරාහෙන්පිට සුබ සාධක. ඒ කියන්නේ වෙල්පෙයාර් බ්‍රාන්ච් එකට ගිහිල්ලා අර ලීකිලි ටික බාර දීලා ඒකෙන් දෙන ලියුමයි අර එදා ඒජන්සි එකෙන් ඔයාට දුන්න ඒ කියන්නේ බැංකුවට ඇඩ්‍රස් කරලා දුන්න එස්ටිමේට් ලෙටර් එකයි ඔයා ගිහිල්ලා බැංකුවට බාර දෙන්න. බැංකුවේ ලෝන් සම්බන්ධින නිලධාරියාට හරි මැනේජර්ට හරි ඔයා ඒ ටික බාර දෙන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ බැංකුවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් එවනවා ලියකියවිලි සියල්ල සම්පූර්ණ විතරක් ඔබගේ බැංකුවට ලෝන් එක නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලබා දෙමින් ලියුමක් එවනවා ඔයා ලෝන් එක ඇප්ලයි කරපු බැංකුවට. අන්න එතකොට බැංකුවේ මේ කරුණු ලියකියවිලි සියල්ල සලකලා බලලා ඔයාගේ ලෝන් එක අප්‍රූව් කරනවා. ඉතින් ඔයාට මෙන්න මේකට අවශ්‍ය වෙනවා හැබැයි එකම එක දෙයක් අවශ්‍ය නැහැ. මොකක්ද දන්නවද? ඔයා ලෝන් එක ගන්න බැංකුවත් සමග ගනුදෙනු කරන රජයේ රැකියා තියෙන අපකාරයෝ දෙන්නෙක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය ලීකියවිලි ටික විතරයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක මුලක ඉඳලා හරියට බලලා පොතක සටහන් කරගන්න. මුලින්ම ඔයා යන්න ඕනේ ඔයා ජොබ් එක කියන්නේ විදේශ සේවා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඒජන්සියට ගිහිල්ලා එක දවසින් ඒජන්සියට අදාළ ලීකියවිලි ටික ඒජන්සියෙන් ගන්න. ඊට පස්සේ ඔයා යන්න කෙලින්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධක වෙල්පෙයාර් ඔෆිස් එකට. ඒක තියෙන නාරාහෙන්පිට. Google එකේ සර්ච් කරලා බලන්න නාරාහෙන්පිට තියෙනවා. ඔයා නාරාහෙන්පිට ගිහිල්ලා අර මම මේ වීඩියෝ එකේ කිව්ව ඒ ටික හරියට මේ ඔෆිස් එකට බාර දෙන්න. බාර දීලා එතනින් දෙන ලීකියවිලි ටිකයි අර එදා ඒජන්සි එකෙන් ගත්ත බැංකුවට ඇඩ්‍රස් කරලා ගත්ත එස්ටිමේට් ලෙටර් එකයි අරගෙන ඔයා බැංකුවට ගිහිල්ලා බැංකුවට ඒ ටික බාර දෙන්න. දවස් 3යි ඔන්න ඔය කියන ස්ථාන 3ට විතර යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඒජන්සි එකට යන්න ඕනේ. නාරාහෙන්පිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධක ඒ කියන්නේ වෙල්පෙයාර් ඔෆිස් එකට යන්න ඕනේ. 3 වෙනි දවසේ ආයෙ බැංකුවට යන්න ඕනේ. ඔන්න ඔය දවස් 3න් ඔය ස්ථාන 3ට ගිහිල්ලා අදාළ ලීගල් ටික බාර දීලා ඔයාට තියෙන ගෙදරට වෙලා බලන් ඉන්න. අනිවාර්යෙන් ඔයාගේ ලීගල් හරිනම් ඔයාට ලෝන් එක පාස් වෙනවා. බොරුවට මාස ගණන් එහෙම රස්තියාදු වෙන්න ඕන නැහැ. මොකද ඔයා එකපාරක් ගියොත් එහෙම දන්නේ නැතුව ඔයා ගියොත් එහෙම ඒජන්සි එකට ඔන්න අර බැංකුවට ඇඩ්‍රස් කරලා ගන්න තියෙන ලියුම ගන්න තව දවසක යන්න ඕනේ. ඊට පස්සේ අර ඉතුරු ලීගල් ටික ගන්න තව දවසක යන්න ඕනේ. එහෙම කරන්න එපා. එකම දවසේ ගිහිල්ලා මේ ඒජන්සියට එකම දවසේ ගියා. එකම දවසේ මේ ලීගල් ටික ඒජන්සියෙන් ආශා ටික ඔක්කොම හදාගත්තා. ඊට පස්සේ දෙවෙනි දවසේ ගියා නාරාහෙන්පිට තියෙන වෙල්පෙයාර් ඔෆිස් එකට. ඒ කියන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධක ඒකකයට ගියා. ඒකකට ගිහිල්ලා අය අදාළ ඩොකියුමන්ට් ටික බාර දුන්නා. ඊට පස්සේ එතනින් දෙන ඩොකියුමන්ට් ටික අර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එදා එතනින් දෙන ඩොකියුමන්ට් ටික එදා ඒජන්සියට ගිහිල්ලා ඔයාගත්ත බැංකුවට ඇඩ්‍රස් කරලා ගත්ත ඒ ලියුමයි අරන් ගියා බැංකුවට බාර දුන්නා. ඔයාට දවස් 3න් වැඩේ ඉවරයි. ඔයාට තියෙන ගෙදරට වෙලා බලාගෙන ඉන්න. බැංකුවෙන් කෝල් එකක් දීලා අර ලියුමක් මාර්ගෙන් හරි ඔයාව දැනුවත් කරනවා ඔයාගේ ලෝන් එක අප්රූව් වුණා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලෝන් එකක් ගන්න. ඉතින් මේකත් අමතක නොකර අහගෙන යන්න. වීඩියෝ එක ඉවර වෙන්න කලින් මම මේ කියන දේ ඔයාලට අනිවාර්යයෙන් වටිනවා. ඉතින් ඔයා මේ රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් බැංකු ණයක් අරගෙන ඉතින් බොරුවට බල ඉන්න එපා. රස්තියාදු වෙන්න එපා මාස ගණන්. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් දැන් රට යන්න කොල්ලෝ හදන්නේ. රට ගිහිල්ලා අපේ ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ දැන් සෑහෙන වශයෙන් විදේශගත වෙනවා. ඉතින් රට ගිහිල්ලා ගේමක් ගහන්න තමයි ඔයාලා හදන්නේ. ඉතින් අපි මේ වීඩියෝ අමාරුවෙන් හොයලා කරලා දාන්නේ ලංකාවේ ඉඳලා ගේමක් ගහන්න. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වගේ වීඩියෝ තවත් ඉදිරියට අපිට ගේන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ ඔයාලා අපේ වීඩියෝ එකට දාන ලයික් එකෙන් සබ්ස්ක්‍රයිබ් එකෙන්. ඉතින් අපි ඔයාලට එක පුංචි දෙයක් වුණාට අපිට ඒක මහමරක් තරම් වටිනවා මචං. මොකද අපි අමාරුවෙන් මේ වීඩියෝ හදන්නේ. ඔයාලගේ ලයික් එක සබ්ස්ක්‍රයිබ් එක
බලාපොරොත්තුෙන් අපිත් ලංකාවේ ඉඳලා ගේමක් ගහන්න තමයි ඉතින් මේ වීඩියෝ හදන්නේ. ඉතින් උඹලා රට ගිහිල්ලා ගේමක් ගහන්න හදනවා වගේ අපිත් ලංකාවේ ඉඳලා ගේමක් ගහන්න තමයි ඉතින් මේ වීඩියෝ හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා අපිට support එකක් දෙන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් subscribe කරලා bell icon එක all දාලා තියාගත්තොත් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන් notification එකක්. ඉතින් අදට ගිහිල්ලා නම් එහෙනම් රට ගිහිල්ලා ගේමක් ගහන්න ඉන්න කොල්ල කෙල්ලෝ අපේ ලංකාවේ කොල්ල කෙල්ල සෙට් එකට පට්ට ආදරේ. ඉතින් හැමදාමත් වගේ උඹලට උතුරන්න හරියන්න ඕනේ. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. උඹලා ඔක්කොටම ජය වේවා.